මේ වීඩියෝ කරන්න ප්‍රධාන හේතුව තමයි 2025 අවුරුද්දේ හෝ 2026 අවුරුද්දේදී අපොස උසස් පෙළ විභාගෙට මුහුණ දෙන වාණිජ්‍ය විෂය ධාරාවේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හදාන අපේ පන්ති සඳහා තවමත් සම්බන්ධ නොවුණු එහෙම නැත්නම් ඉදිරියේදී අපි පන්ති සමග සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන දරුවෙනියන් තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේක අපේ දැනට පන්ති සඳහා සහභාගී වෙන සියලුම දරුවෝ හැම කෙනෙක්ම මේ පිළිබඳව දැනුවත් සහ අපි පන්තිය තුලදී කරලා තියෙන වැඩ ප්‍රමාණයක් ගැන මෙතනදී විශේෂ වශයෙන් දැනුවත් කරනවා. ඉතින් පුතේ 2025 ගැන මම මුලින්ම කියන්නම්. එතකොට ඔයාලගේ විභාගෙට තව තියෙන ඇත්තටම සති වලින් ගත්තොත් සති 20කටත් වඩා අඩු කාල පරිච්ඡේදයක් නේ. එතකොට පොඩි කාලයක් තියෙනවා ඔයාලගේ උසස් පෙළ විභාගෙට 2025 දරුවන්ට. එතකොට ඔයාලා මේ වෙද්දී අපේ විෂයට අදාළව ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයන නැත්නම් බිස්නස් විෂයට අදාළව ව්‍යාපාර අධ්‍යයන BS වලට අදාළව 2025 දරුවෝ මොනවද මේ වෙද්දී ඔයාලගේ ක්ලාසස් වල කරලා තියෙන වැඩ කටයුතු එහෙම නැත්නම් ඔයාලගේ අදාළව විෂයට අදාළව කොහොමද මේ වෙද්දී කරලා තියෙන වැඩ ටික. එතකොට මම මුලින්ම දැනුවත් කරන 2025 දරුවන්ට අපි මුලින්ම තියරි පන්තියෙන් ආරම්භ කරේ. එතකොට තියරි පන්තියේදී අපේ විෂයේදී සමස්ත පාඩම් 18ක් තියෙනවානේ. සම්පූර්ණ පාඩම් 18ක් තියෙනවා. ඒකේ ඔයාලා හැම කෙනෙක්ම දන්නවා 12 වසරට අදාළව පාඩම් 11ක් සහ 13 වසරට අදාළව පාඩම් 7ක් විදිහට වෙන් කරලා තියෙනවා. එතකොට මේකෙදී අපි තියරි පන්තියේදී මේ වෙද්දී අපේ පන්ති තුල තියරි වලදී සාකච්ඡා කරගෙන යනවා. තියරි වලදී පාඩම් අංක 15 ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණය කියන කොටස. හරි. මූල්‍ය කළමනාකරණය දවල්ට මේ වීඩියෝ කරන අද දවසේදී මූල්‍ය කළමනාකරණ නිබන්ධන පන්ති බහුතරයක් අපි ලබා දීලා තියෙනවා. එතකොට මේකට අදාළව වැඩ කටයුතු තමයි අපි මේ මාසෙදී ආරම්භ කරමින් පවතින්නේ කියන්නේ මේක තමයි වැඩ ටික කරන්නේ. හරි. එතකොට මූල්‍ය කළමනාකරණට අදාළව මේකෙදී සියලුම කොට සම්පූර්ණ સિદ્ધාන්ත වලට තියරි පන්තියේදී සාකච්ඡා කරනවා. ඒකෙදී පහුගිය අවුරුද්දවල තියෙන past papers correction නේද? ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාලට ටාගට් ප්‍රශ්න කිහිපයක් මම දාන ඉලක්කගත ප්‍රශ්න කිහිපයක් මේ ප්‍රශ්න කිහිපයක් එකතු කරලා මේ නිබන්ධනය හැදිලා තියෙනවා. සම්පූර්ණ පොතක් විදිහට මම ඒක දෙන්නේ ටියුට් එකකට. ඒක නිබන්ධනයේ එක පොතක්. හරි. ඒකට අපේ පාඩම් වල ඔක තමයි විශේෂත්වය තියෙන. හැම past paper correction එකම අපි ඩිස්කෂන් කරනවා ක්ලාස් එකේදී තියරි උගන්වද්දී. හරි. එතකොට මේකෙදී තියරි වල මූල්‍ය කළමනාකරණය 15 වෙනි පාඩම. ඒකට අපිට තව 16 මානව සම්පත් කළමනාකරණය 17 තොරතුරු පද්ධතිය 18 පොඩි කොටසක් ව්‍යාපාර සැලැස්ම. ওই පාඩම් තුන තමයි අපිට ක්ලාස් එකේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. එතකොට රිවිෂන් වල මොනවද වැඩ ටික යන්නේ? හරි. රිවිෂන් වල. රිවිෂන් පන්තියේදී 25 දරුවන්ට අපි මේ වෙද්දී 7 මුදල් සහ මූල්‍ය ආයතන. මුදල් සහ මූල්‍ය ආයතන කියන කොටස. මේ පාඩම අපි මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. බහුතරයක් පන්ති වල මේ වීඩියෝ එක කරද්දී ඉදිරි දවස් කිහිපය තුළ මේක ආරම්භ වෙනවා රිවිෂන් එකේදී. එතකොට අපේ රිවිෂන් එකේදී විශාල වැඩ කොටසක් කරනවා. උදේ 8ට පන්තිය පටන්ගෙන හවස 5 වෙනකම් වගේ පන්තිය කරනවා. එතකොට මේකෙදී රිවිෂන් වල මුදල් සහ මූල්‍ය ආයතන කොටස මේ වෙද්දී සාකච්ඡා කරමින් පවතිනවා. එතකොට මේකේ සම්පූර්ණ පාඩම් 18 රිවිෂන් එකේදී සාකච්ඡා කරනවා. එතකොට දැන් ඔයාලට ප්‍රශ්න පත්‍ර අපේ ක්ලාස් එකේදී කොහොමද පේපර් ටික වෙන්නේ? හරි. පේපර්ස් වල වැඩ ටික. දැන් පේපර්ස් අපි පදනම් කිහිපයකට අපේ පන්තිය තුල දෙනවා. ඒ පදනම් කියලා කියන්නේ මම ඔයාලට මොඩල් පේපර්ස්. හරි. ඒ කියන්නේ ෆුල් පේපර්ස් කිහිපයක් අපි පන්තිය තුල කිහිපයක් කිව්වේ ප්‍රශ්න පත්‍ර 50ක් විතර අපේ ක්ලාස් එකේදී සාකච්ඡා වෙනවා. ඒත් එක්කම තව ඩේලි පේපර්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් යනවා. අයනවා මන්ත්ලි ටෙස්ට් කියලා ප්‍රෝග්‍රෑම් එක. හරි. ඊට අමතරව ලෙසන් ටු ලෙසන් කියලා මම තව වැඩසටහනක් කරනවා. ඒකට පේපර්ස් වලට අදාළ ওই වැඩ ටික අපේ ක්ලාස් වලදී වෙනවා. බලමු අපි දැනට මාසික පරීක්ෂණ වල ගත්තොත් මන්ත්ලි ටෙස්ට් ගත්තොත් අපි මාසික පරීක්ෂණ විදිහට ගත්තොත් ප්‍රශ්න පත්‍ර 16ක් විතර ඔයාලගේ ක්ලාස් වල සාකච්ඡා කරලා තියෙනවා මාසික පරීක්ෂණ 25 දරුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම අපි මන්ත්ලි ටෙස්ට් වලට අමතරව මොඩල් පේපර්ස්. ඒ කියන්නේ පුතේ ඔයාලගේ ෆුල් පේපර්ස් කියන එක. දැනට මොඩල් පේපර්ස් ෆුල් පේපර්ස් අපි මේ පන්තිය කරද්දී සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 8ක් කරලා තියෙනවා. ඒකේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටසට අදාළව ප්‍රශ්න පත්‍ර. ඒ කියන්නේ පළවෙනි කොටසෙන් ප්‍රශ්න පත්‍ර 8කුත් දෙවෙනි කොටසෙන් ප්‍රශ්න පත්‍ර 8කුත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 16ක් මම මේ කියන්නේ කරලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් ප්‍රශ්න පත්‍ර වලදී තව ලෙසන් ටු ලෙසන් කියලා ප්‍රෝග්‍රෑම් එකක් මගේ යනවා.
lesson to lesson කියලා. මේ lesson to lesson වල යන්නේ ගොඩක් දුර management වල. දරුවන්ට theory අක්තපස් වෙච්ච කට්ටියට theory නැවත මතක් කරන්න කරනවා management වල. ඒකෙත් ප්‍රශ්න පත්‍ර 1 2 කියලා කොටස් දෙකක් කරනවා. ඒකෙදි කළමනාකරණය හැඳින්වීම 12 වෙනි පාඩම, මෙහිම කළමනාකරණය 13, 14 අලෙවි කළමනාකරණය, 15 මූල්‍ය කළමනාකරණය, 16 මානව සම්පත් කළමනාකරණය. අන්න ඒ විදිහට හැම පාඩමකම 1 සහ 2 කියලා නැවත ආවර්ජනය කරන්න lesson to lesson කියලා පේපර් එකක් අපේ ක්ලාස් එක තුල ඩිස්කෂන් කරගෙන යනවා, සාකච්ඡා කරගෙන යනවා. දැනට මට තියෙන එකේ 14 මේ වීඩියෝ එක කරද්දී 14 වෙනි පේපර් එකේ පළවෙනි කොටස තමයි දෙන්න තියෙන්නේ lesson to lesson වල. ඊට අමතරව daily papers, හරි දෛනික පරීක්ෂණ එකක් තියෙනවා daily papers එක. මේ daily papers වල ඔයාලට මම කියව ප්‍රශ්න පත්‍ර 50ක් අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන දරුවෝ දන්නවා daily papers 50ක් දෙනවා. මේ වෙද්දී ප්‍රශ්න පත්‍ර 12ක් මම ඔයාලට දීලා තියෙනවා. ඒක ඉදිරියට papers දෙක ගන්න හරි අපි දවසට දෙනවා revision වලදී. ඒකට daily papers වල ප්‍රශ්න පත්‍ර 50කට අපි යනවා. හරි මේ වෙද්දී 12ක් කරලා තියෙනවා. ඒකෙන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 50ක් දෙනවා මම ඉදිරියට. හරි සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 50ක්. එතකොට ඉදිරියට මේකෙදි ප්‍රශ්න පත්‍ර වල ඉදිරියට ලබා දෙන ගාන මොඩල් පේපර්ස් මේවා උපරිමයක් ඔයාලගේ පන්තිය තුලදී කරා. හරි එතකොට මේ විදිහට තමයි ඔයාලගේ පේපර්ස් වල වැඩ ටික යන්නේ. ඊට අමතරව මම තව දෙයක් කරනවා. අපේ පන්ති වලට එන දරුවෝ දන්නවා පාස් පේපර්ස් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. දැන් මේ පාස් පේපර්ස් වල ඔයාලට කරන්න පුතේ දැන් ක්ලාස් එකේදී පාස් පේපර්ස් කරන එක ටිකක් ප්‍රායෝගික මදිනේ. මොකද ඔයාලට හැමෝටම පාස් පේපර්ස් බුක් එකක් තියෙනවා. එතකොට පළවෙනි කොටස මම කිව්වා ඔයාලා බලා ගන්න ඔයාලම කරලා කියලා. හැබැයි දෙවෙනි කොටස ගත්තොත් ඒක මට 2011 ඉඳන් මම කියලා තියෙනවා 2024ට එනකම් පාස් පේපර්ස් වල 2011 ඉඳන් 2024ට එනකම් ලියලා ගෙනත් දෙන්න අපි පන්ති වලට අදාළ මේ පේපර්ස් බලන මේ පේපර් පැනල් එක විසින් ඒවා බලලා ඔයාලට ලකුණු ලබා දීමක් කරනවා. හැබැයි මම ඒකෙදි කියනවා පාස් පේපර්ස් බලාගෙන ලියන්න එපා ආන්සර්ස්. හරි උත්තර බලන් ලියන්න එපා. ප්‍රශ්නේ බලන් ලියන්න. ඊට පස්සේ අපිට ගෙනත් දෙන්න. එතකොට එහෙම ප්‍රෝග්‍රෑම් එක. එතකොට බලන්න monthly test මාසික පරීක්ෂණ උපරිමයක් දක්වා කතා කරනවා. model papers ගත්තොත් එහෙම ටාගට් කරලා තියෙනවා model papers වල 50ක් ලියන්න. ඊට පස්සේ lesson to lesson papers ගත්තොත් එහෙම ඒක හැම management පාඩමකටම අදාළ වෙන විදිහට ප්‍රශ්න පත්‍ර 1 2 1 2 කියලා බෙදලා තියෙනවා. daily papers ගත්තොත් අනිවාර්යෙන් 50ක් කරනවා. මේ papers ටිකේ දැනට 12ක් දීලා දෙනවා. ඉදිරියට සතියට 2ක් 3ක් ඔයාලට ලැබෙයි. පාස් පේපර්ස් ගත්තොත් 2011 ඉඳන් 24ට දෙවෙනි කොටස් ඔයාලට පුළුවන් අපිට කරලා බාර දෙන්න. ඒකට අදාළ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් හදලා දෙන්න. ඔය තමයි 2025 දරුවන්ට අදාළව තියෙන විශේෂ දේ. හරි එතකොට ඉදිරියට අපිත් එක්ක දැනට සම්බන්ධ වෙච්ච වෙන්න බැරි දරුවෙක්ට අදම ඔයාලට පන්ති වල ලියාපදිංචි වෙන්න අපේ පන්ති වලට අදාළ වේ ඔයාලට විස්තර ඇති YouTube එකේ හරි ඊට පස්සේ TikTok වල හරි social media Facebook වල හැම තැනම තියෙනවා. ඔයාලට පුළුවන් අපිට මැසේජ් එකක් දාලා ඒවත් එක්ක සම්බන්ධ වෙන්න දැනට සම්බන්ධ නොවන දරුවන්ට. හරි. එතකොට 2026 දරුවෝ 2026 දරුවන්ට මොනවද වෙන්නේ? 2026 දරුවෝ. දැනට 2026 දරුවන්ගේ තියරි වල අපේ ක්ලාස් වල සාකච්ඡා කරමින් යන්නේ 8 වෙනි පාඩම රක්ෂණය කියන එක තමයි ආරම්භ වෙන්න තියෙන්නේ. හරි. මොකද මුදල් සහ මූල්‍ය ආයතන නිබන්ධන ඇතැම් පන්ති වල අපි අවසන් කරලා තියෙනවා. තාමත් යම් පන්ති වල අපිට ඒක අවසන් කරන්න තියෙනවා. කොහොම හරි රක්ෂණයේ පාඩමට දාල වැඩ ටික තමයි මේ ඉදිරි දින කිහිපය තුල සාකච්ඡා කරන්නේ. හැම පන්තියකම වගේ. ඒකට තියරි වල රක්ෂණයේ පාඩම එතනදී සාකච්ඡා කරනවා. ඒකට යාළගේ තාම රිවිෂන් වැඩ පටන් ගන්න නැහැනේ. 2026 කට්ටිය මොකද 2025 ඔයාලගේ අයියලා අක්කලා ගියාම තමයි 26 දරුවන්ගේ රිවිෂන් පන්ති අපි පටන් ගන්න. හරි. එතකොට යාළගේ පේපර්ස් වල මොකද මේ දවස්වල වැඩ ටික? මොකද පේපර්ස් වල දැනට 26 දරුවන්ට මාසික පරීක්ෂණ වලින් monthly test වලින් ඔයාලට මාසික පරීක්ෂණ දැනට මම 5ක් අවසන් කරලා තියෙනවා. ඒ 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ මම කිව්වා මේ ලැබෙන සති දෙක තුල ඔයාලට හැම පන්තිය ලබා දෙන මාසික පරීක්ෂණ අපි 5ක් දැනට අවසන් කරලා තියෙනවා. ඒත් හැම මාසයකටම යාලගේ පරීක්ෂණ කරගෙන යනවා. ඒකට ඔය විදිහට තමයි 26 දරුවන්ගේ දැනට වැඩ ටික යන්නේ. හරි යාලගේ තාම අර full papers ලියන ඒවා අපි තාම වැඩසටහන පටන් ගත්තේ නැහැ. නමුත් ඉදිරියට තව මාස දෙකකින් තුනකින් 25 දරුවෝ ගියාට පස්සේ 26 දරුවන්ට අදාළ ඒ වැඩ ටික පටන්. දැනට 26 දරුවන්ට ඔය විදිහට වැඩ ටික. ඒකට ඔයාලා බලන්න කොහොමද වැඩ ටික ඔයාලගේ classes වලට අදාළ වෙන්නේ කියලා. හරි අපේ program එක මම චුට්ටක් ඔය මතක් කරේ. ඉතින් සම්බන්ධ වෙන දරුවන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න පන්සල් සහපායලා ඇවිල්ලා බලන්න බලලා කොහොමද ඔයාලට වැඩ ටික වෙන්නේ කියලා බලලා ඔයාලා තීරණය කරන්න පුළුවන්.
ඔයාලා අපේ පන්තිවලට දෛනික දිගටම සම්බන්ධ වෙනවද කියලා. හරි. එහෙනම් ඔයාලට පුළුවන් මේක දැනුවත් කරන්න ඔයාලගේ යාළුවන්ට පුතේ දැනට අපේ පන්ති වලට සහභාගී නොවන දරුවන්ට මේක ලින්ක් එක යවන්න. එතකොට යාළුවා බලයි ඔයාලගේ අදාළ යාළුවගේ වැඩත් එක්ක කොහොමද අපි පන්ති වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ කියන එක.